අද විශේෂ වූ අවස්ථාවක්. අපේ දේශපාලන ඉතිහාසය තුළ මේ වගේ අපි වගේ දේශපාලන ව්‍යාපාරයක් දේශපාලන ධාරාවක් බලයටපත් වූ පළවෙනි අවස්ථාව. වෙනස් වූ ක්‍රමවේදයකට ආපු අවස්ථාවක්. අපි දන්නවා අපි කාලයක් තිස්සේ අපි ජනතා විමුක්ති පෙරමුණ විදියට මේ දේශපාලනය තුල කරද්දී කාලයක් තිස්සේ අපි හැම ගම්නගම් ගිහිල්ලා හැම තැනම කතා කරලා අපි මිනිස්සුන්ව ඒ සංවිධානය කරා. ඒ සංවිධානය කරලා එක්තරා අවස්ථාවක් වුණා අපිට ඒ අපි කියපු දේවල් මේ සමාජය අහුම්කන් දුන්නේ නැහැ. එහෙම නොදී ඉතිහාසයේ දිගටම වෙනත් වූ දේශපාලන ධාරාවන් වලට තමයි බලය මාරු කරේ. එහෙම කරපු අවස්ථාවකදී තමයි අපි විශාල ජනතා ව්‍යාපාරයක් විදියට වෘත්තීය වේදීන් ඒ වගේම සියලුම එක එක සංවිධාන වෙන සියලුම ජාලාවන් එකතු කරගෙන ජාතික ජන බලවේගය නම් වූ විශාල සංවිධානයේ වටා ගොනු වෙලා අපි පසුගිය කාලෙදී 2024 අපි සැප්තැම්බර් මාසයේදී මේ රටේ විශේෂ අවස්ථාවක් සම්පූර්ණ කරා. ඒ තමයි අපි විධායක ජනාධිපතිවරයා පත් කරගත්තා. අපි ඒ නොනවති අපි මේ රටේ ආණ්ඩු බලය වැඩි ප්‍රමාණයකින් අපි ලබා ගත්තා. මන්ත්‍රීවරු 159ක් ඉතිහාසයේ ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් අපි ලබා ගත්තා. ඒකේ ඊළඟ අවස්ථාව තමයි මේ ප්‍රාන්ත සභා, නගර සභා මෙන්න මෙතෙන්ට අපි පැමිණියා. අපි මේකෙදි අපි ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් ඉතිහාසයේ තිබිච්ච මැතිවරණවලදී වැඩිම මන්ත්‍රීවරු ප්‍රමාණයක් වැඩිම එකම තනිපක්ෂයක් විදියට සම්බන්ධ වෙච්ච ඒ ජයග්‍රහණය කරපු අවස්ථාවක් තමයි අපි අද බලලා තිබෙන්නේ. මේක ඇයි මේ රටේ ජනතාව අපිට ලබා දුන්නේ? ඇයි මේ රටේ ජනතාව ලංකා පුරාම සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව ඇයි අපිට මේක බලය ලබා දුන්නේ? ඒගොල්ලෝ විශාල බලාපොරොත්තුවක් එක බලය ලබා දුන්නේ. ඒගොල්ලෝ බලාපොරොත්තුවක් තිබුණා මේ තිබිච්ච දූෂිත මජර ක්‍රමය අයින් කරලා ඉවත් කරලා වෙනස් වූ අපිටම ඕන කියන ඒවෙන් තොර වෙනස් වූ දේශපාලන සංස්කෘතියකට බලය මාරු කරන්න ඕන කියලා මිනිස්සු මේ රටේ ජනතාව තීරණය කරා. ඒ තීරණය කරේ Tamante ඇඟට දැනිච්ච අරුබුදයත් එක්ක. තමයි ඇඟට දැනිච්ච අරුබුදයත් එක්ක. තමයි ආදරණීය දූ දරුවන්ට හෙට දවසේ රටක් නැහැ කියලා Tamante දැනිච්ච හේතුවත් එක්ක තමයි එහෙම අපිට බලය ලබා දුන්නේ. ඒ නිසා තමයි මේ රටේ රාජ්‍ය සේවකයෝ වැඩි ප්‍රමාණයක් අපිට බලය ලබා දුන්නේ. ඒ නිසා තමයි මේ රටේ සුවසක්කෝ මේ රටේ හැම ගම් නියංගම් දාරවම ඒ විශාල ප්‍රමාණයක් මේ ජාතික ජන බලවේගය කියන ඒ ව්‍යාපාරයට ඒ බලය ලබා දුන්නේ. අපි මන්ත්‍රීවරු හිතන්න ඕන කාර්යයක් තිබෙනවා. මම මන්ත්‍රීවරයෙක් විදිහට හිතන්න ඕන කාර්යයක් තිබෙනවා. ඒ තමයි මේ බලය ලබා දුන්නේ මේ අපි පුද්ගල සාධක වලට නෙවෙයි. ඒ බලය ලබා දුන්නේ මේ සියලුම මේ ව්‍යාපාරයට බලය ලබා දුන්නේ. මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මේ ජාතික ජන බලවේග නම් වූ විශාල ව්‍යාපාර තමයි බලය ලබා දුන්නේ. එහෙම නැතුව අපි කවුරුවත් දාගත යුතු නෑ. තමන්ට පෞද්ගලික ලැබිච්ච දෙයක් නෙවෙයි මේක. මට පෞද්ගලික ලැබිච්ච මන්ත්‍රී දුරක් නෙවෙයි මේක. මෙතන ඉන්න ප්‍රාන්ත සභා මන්ත්‍රීලා, අග සභා මන්ත්‍රීලා, ඒ සභාපතිවරු, ඒ සභාපතියන්, ඒ සභා විපසභාපතිවරුන්, ඒ වගේම සියලු දෙනාටම මේක ලැබුණේ විශේෂ ලැබුණේ ඒ ව්‍යාපාරයට ලැබිච්ච ඒ ව්‍යාපාරික වෙච්ච මිනිසුන් කැමැත්තත් එක්ක අපි සභාපතිවරේ එහෙම නැත්නම් උපසභාපතිවරේ අපි පත් කරපු විදිය ගැන හිතන්න. ඒ විදිය ගැන හිතන්න. අපි මේ විදියම හිතුවොත් අපි මේ දේශපාලන ව්‍යාපාරේ කාලයක් දරදී යතු මිනිස්සු හිටියා. මෙතනම ඉන්නවා විශාල ප්‍රමාණයක්. අපි දරදී යදලා Tamante ජීවිතේ ඊටම අමාරුදායක තත්ත්වයන් වල මුහුණ දෙච්ච මිනිස්සු හිටියා. තමන්ගේ මුළු ජීවිත කාලෙම කැපකරු මිනිස්සු හිටියා. ඒ මිනිස්සු ඒ ව්‍යාපාර වලින් කැපකරේ. මේ රට වෙනස් කරන්න ඕන කියන ව්‍යාපාරයෙන් කැපකරේ. ඒ තමන්ට කිසි පෞද්ගලික ලාභ අපේක්ෂාවක් තුර කැපකරේ. එහෙම කැප කරලා අපි අද මන්ත්‍රීවරු විදිහට පත් වුණා. අපි එතනදී ඒ සහෝදර සහෝදරියන් අපිට මේ වැඩේදී වෙනස් විදිහට තමයි ඒගොල්ලෝ මේ සමාජය හිතුවේ. ඒක හිතුවේ අපිට මෙතන පුද්ගලයෝ නෙමෙයි වැදගත්. අපිට වැදගත් මේ ක්‍රමවේදය අපිට වැදගත් මේ රට හදන එක.
මේ වැදගත් අන්නේ ක්‍රමවේද කියන කාරණේත් එක තමයි අපි මේ අපේක්ෂකයන් අපේක්ෂිකාවන් මේ සභාපතිවරුන් උපසභාපතිවරුන් තෝරලා තිබෙන්නේ. අපි දන්නවා මෙතන සභාපතිවරුන් උපසභාපතිවරුන් කවදාවත් හිතුවේ නෑ අපි මෙහෙම ලැබෙයි කියලා. අපි මන්ත්‍රීවරු එහෙම හිතුවේ නෑ. ඒ ලැබුණේ ඒ ලැබිලා තියෙන ලබා දීලා තිබෙන්නේ විශාල වගකීමක්. ඒ වගකීම අපි දන්නවා ඒ විශාල බරකින් අරගෙන අපි ඉෂ්ට කරන්න ඕන. ඒක තමයි මේ රටේ මිනිස්සුන්ගේ අපේ මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව. ඒක තමයි බලාපොරොත්තුව. ඒක තමයි අවුරුදු ගාණක් තිස්සේ ඒ මහන්සියලා කැප කරලා ඒ වැඩ කරපු මේ රටේ පෞද්ගලික දේශපාලනදාරව හිටපු ජනතාව පිටු සහෝදරවරු වෙනත් ව්‍යාපාරික අපේ සහෝදරවරු සියලු දෙනාම අපේක්ෂා කරන්නේ හෙට දවස් හොඳ රටක් හදන්න ඕන කියන ඒ බලාපොරොත්තුව. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒ අදහස. ඒස අපිට වගකීමක් තිබෙනවා. මේ අවුරුදු ගාන තුල අපේ මේ වැඩේට අපිට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් වැඩ කරන්න ඕන. ඒ වැඩ කිරීමේදී මේක අපි වැදගත්ම කාරණේ තමයි අපි ටීම් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. අපි ටීම් එකක් විදිහට අපි එකතු වෙලා එක ටීම් එකක් විදිහට කරන්නේ. මෙතන තනි පුද්ගලයන්ට සමහර ලාවට අපි අර ව්‍යාපාරයක් විදිහට බලය ලැබුණා කිව්වත් සමහර ලාවට තනි පුද්ගලයන්ට කැමති ජනතාවක් ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන්. එහෙම යම් සුසි හැකියාවක් තියෙන අය ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට වටිනාකමක් අපි දෙන ගමන් තමයි කියන්නේ. අපි ටීම් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ ටීම් එකේ ක්‍රම විදිහට අපි යන්නේ. එහෙම තමයි කරන්නේ. අපි මෙතන ඉන්නවා කොට්ටාස් සභාව කියන්නේ අපේ දේශපාලන යාන්ත්‍රයේ තියෙන ප්‍රධාන අංගයක්. ඒකේ සභාපතිවරු, ඒකේ ලේකම්වරු, නිලධාරි මණ්ඩලය, ඒ වගේම විධායක සභාව, ඒ සියලු දෙනාම එක්ක බද්ධ වෙච්ච ඒ එක ක්‍රමවේදයක් තුළ තමයි මේ රට අපි ඉදිරියට පාලනය කරන්නේ. ඒ ක්‍රමය තුළ තමයි මිනුවන්ගොඩ ප්‍රාන්ත සභාවත්, නගර සභාවත් අපි සියලු තීන්දුව తీරන ගන්නේ ඒ තුළ ඉඳලා. එතන තමයි ප්‍රධාන තැන. අපි මන්ත්‍රීවරය අපි ඒ ටීම් එකත් එක්ක බද්ධ වෙලා තමයි ක්‍රියාමාර්ග ගන්න. ඒ ක්‍රියාමාර්ගවලට අපි යමු වෙන්නේ. එහෙම තමයි අපි ක්‍රමවේද තිබෙන්නේ. අපි සුද්ධා මේ හිතමු. එහෙම කරමු අපි. ඒ වගේම අපි මේ සියලු දේවල් අපිට දීර්ඝ කාල දීපෝ නෙවෙයි. මන්ත්‍රීකම් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීකම වෙන්න පුළුවන්. ප්‍රාසභා මන්ත්‍රීකම මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්, මන්ත්‍රීවරියක් වෙන්න පුළුවන්. මේවා අපිට දීර්ඝ කාල දීපෝ නෙවෙයි. මේ අපේ වගකීමක් අපිට දීලා තිබෙන්නේ. කවුරු හරි කෙනෙක් මම පවා යම්කිසි අපේ ක්‍රමවේදය තුල විරුද්ධව වැඩ කරනවා නම් අනිවාර්යෙන්ම අපි දෙපාරක් හිතන්නේ. එයා මේක අවුරුදු ගාණක් වැඩ කරාද? එයා මේක මොනවද කරේ කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. එයාගේ තමන්ගේ සමහර දේවල් නැති කරගෙන වෙන්න පුළුවන්. ඒව අදාළ නැහැ. අනිවාර්යෙන්ම අපිට සිද්ධ වෙනවා ඒ ජනතාවගේ අපේක්ෂාව එක්ක ඒගොල්ලන්ව අපිට මේ ක්‍රමවේද තුලින් සමහරලාවට മന്ത്രിකමෙන් හොයවෙයි ඒ සාකච්ඡාව තුළ යම් විනය ක්‍රියාමාර අරගෙන සමහර ක්‍රියාමාර ගන්න. ඒ මේකේ ගුණය ආරක්ෂා කරන්න ඕන නිසා. ඒකේ මේ ගුණය ආරක්ෂා කරන්න ඕන නිසා. ඒක තමයි මේ රටේ මිනිස්සු, මේ රටේ ජනතාව විශාල වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. අපිට ඔලුව වගකීමක් තිබෙනවා. මොකද්ද? අපේ ජනාධිපති විදියට අනුර කුමාර දිසානායක සහෝදරයා මේ රටේ අස්සක් මුල්ලක් නැර ගිහිල්ලා හැමතැනම ගිහිල්ලා ඇයි අපි මිනිස්සුම සංවිධානය කරලා අපිට ඒ හයිය දීලා ඒ වැඩේ කරලා එයා බලාපොරොත්තු වුණ මේ රටම බලාපොරොත්තු වෙන ව්‍යාපාරික බලාපොරොත්තු වුණ දෙයක් තිබුණා. ඒක තමයි අර ඉතිහාසයේ මේ දූෂණය වංචාව අයින් කරලා මේ සමාජ සාධාරණත්වයට එක්ක මේ ජනතාවට සේවය කරන්න වැඩ කරන්න ඕන කියන කාරණය. මේ රටේ ජනතාව ඒක විශ්වාස කරා. කිසිම සිංහල දෙමළ මුස්ලිම් ભેදයකින් තොරව සියලු දෙනා ඒක විශ්වාස කරලා තමයි බලය ලබා දුන්නේ. දැන් එයාගේ පාර්ට් එක ලොකු ප්‍රමාණයක් ඉවරයි. දැන් තියෙන්නේ අපේ පාර්ට් එක. ඉදිරි අවුරුදු 5ේදී මේ අපි වැඩ නොකරොත් අපි ගමේ ගිහිල්ලා ගමේ මිනිස්සුන්ට අහුම්කම් දුන්නේ නැත්නම් ගම් වලට ගිහිල්ලා තමන්ගේ ප්‍රදේශවල දාලව මිනිස්සු වැඩකට සම්බන්ධ දුන්නේ නැත්නම් මේක අවුරුදු 5න් අනිවාර්යයෙන්ම අවුරුදු 5කුත් ඉන්න බැරි වෙයි. අපි ඒක හොඳට හිතලා ගන්න වෙනවා. අපිට ඕන අපිට ලැබිච්ච වරමත් එක්ක අපි ගමේ ඒ තමන්ට දාලා කොට්ටාසි තුල മന്ത്രിවරයා ඒ හැම ගමේම හැම ජනතාවගේ හැම කෙනෙකුටම අහුම්කම් දෙන්න ඕන. ප්‍රධාන කාරණා අහුම්කම් දීම. ඒගොල්ලන්ට අහුම්කම් දෙන්න ඕන. ඒකට අපි ගරු කරන්න ඕන ජනතාවට. ඒගොල්ලෝ ගරු කරලා ඒගොල්ලන්ට අහුම්කම් දීලා ඒගොල්ලොන්ගේ ඒ මතයත් එක්ක අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි කරන්න ඕන. සමහර විට ඕගොල්ලන්ට කියද්දී ඒ සඳහා ප්‍රතිපාදන නැති වෙන්න පුළුවන්. ඒක ක්‍රමවේදයක් තිබෙන්නේ. ප්‍රසම්පාදන ක්‍රියාවල තිබෙනවා.
සමහර ක්‍රියාමාර්ග තිබෙනවා අපිට එකපාරට උත්තර හොයන්න බැරි වෙයි. හැබැයි අපි මේ ජනතාවගේ ප්‍රශ්නට අහුම්කම් දීලා ඒගොල්ලොත් එක්ක බද්ධ වෙලා ඒකට අපිට කරන්න පුළුවන් දෙයට අපි මැදිහත් වෙන්න ඕන. අපිට දැන් අපිට පක්ෂ විපක්ෂ කියලා ගමේ මිනිස්සු නැහැ. ගමේ ජනතාව නැහැ. දැන් ඉන්නේ ඔක්කොම ශ්‍රී ලාංකික පුරවැසියන්. අපි තමයි ඒකේ తాවකාලික බාරකත්වය අරන් තිබෙන්නේ. ඒ නිසා අපිට ඒ සියලු දෙනාගෙනම අපි හිතන්න වෙනවා. ඒ සියලු දෙනාටම අපි කතා කරලා ඒගොල්ලොත් එක්ක අපි යම් සම්බන්ධතාවයක් සමාජ සම්බන්ධතාවයක් හදාගන්න වෙනවා. ඒක ලොකු වැඩක්. අපි දන්නවා මෙතන ඉන්න මන්ත්‍රීවරුන් තමන් රැකියාවන් කරනවා, තමන් ගෙදර ගැටලු තිබෙනවා. අපි වැඩි කාලයක් හැබැයි මේ වැඩේ දෙන්න වෙනවා. තමන් ප්‍රදේශ දෙන්න වෙනවා. තමන්ට අහුම්කම් දෙන්න වෙනවා. ඒගොල්ලොත් කතා කරලා මේ මන්ත්‍රීවරයා, මේ මන්ත්‍රීවරිය අපිට අහුම්කම් දීලා හොඳයි කියන මට්ටමට තමන් හදාගන්න ඕන. ඉස්සරහට ඕගොල්ලන්ගේ වැඩේ තියෙන්නේ. ව්‍යාපාරයේ වැඩ 80ක් විතරම ඉවරයි. දැන් තියෙන්නේ මේ පන්තිවරයා විදියට, ඒ සහෝදර සහෝදරි විදියට ගමේ තමන් ඒ ජනතාවත් එක්ක බද්ධ වෙලා ඒගොල්ලන්ට අහුම්කම් දීලා ඒ ගමේ වැඩේට සම්බන්ධ වෙන්න ඕන. කොට්ටාන් සභාව හරහා සම්බන්ධ වෙන්න ඕන. අපිට පෞද්ගලික තරහ ඉදිරිමත් තියෙන්න පුළුවන්. අපි විපක්ෂයේ මන්ත්‍රීන්නේ කට්ටිය වැඩ කරපු අපිට දන්නවා ඒගොල්ලෝ විපක්ෂය අපිට උපරිම වැරද්ද කරන්න පුළුවන්. අපිට චෝදනා කළා අපිට ගොඩක් දේවල් කරපු අය වෙන්න පුළුවන්. හැබැයි අපේ දක්ෂකම තමයි, අපේ හැකියාව තමයි ඒ අය අපිත් එක්ක බද්ධ කරගෙන ඉදිරියේදී ගමේ වැඩි ප්‍රමාණයක් අපිත් එක්ක එකතු කරලා මේ ගමනේ අනේක අපිට ඒ සඳහා අපි සංවිධාන ශක්තිය, අපේ ජාති ජනබල සංවිධාන ශක්තිය, ජනතා විමුක්ති සංවිධාන ශක්තිය එකතු වෙලා අපි මේ වැඩේ කරන්න ඕන. ඒ නිසා අපි මේ වැඩේ එහෙම කරන්න බද්ධ වෙමු, වැඩ කරන්න ඕන. අපිට පහුගිය දවස්වල මේ මෑත කෙටි කාලය තුල අපිට ආරංචි වෙච්ච අපිට කියපු කාරණා ටිකක් තිබෙනවා අකමැත්තෙන්වත් කියන්න වෙනවා. සමහර ප්‍රදේශවල අපේ മന്ത്രി සහෝදරයන්, ඒ සහෝදරියන් සමහර ලාවට හරියට එහෙම අහුම්කම් දීලා වැඩ කරලා නැහැ. තමන් ගැන හිතන්න. මොකද එහෙම සමහර දේවල් තිබිලා තිබෙනවා. ඒක මම අපි අවංක මොකද අපි එහෙම කරන්න බෑ. මේක Tamanට අපි කාලයක් ඉඳලා ලැබිච්ච වරමම නෙවෙයි. අපිට දීලා තිබෙන්නේ යම් කෙටි කාලයක වරමක්. මේකෙදී අපි ගමත් එක්ක හොඳට බද්ධ වෙන්න ඕනේ. බද්ධ වෙලා අපි ඒ ජනතාවගේ ප්‍රශ්න වලට අහුම්කම් දීලා අපි මේ ගොඩනගා ගන්න වැඩේ ඕගොල්ලන්ට බාරයි. ඕගොල්ලෝ තමයි මේක දැන් හයිය තිබෙන්නේ. අපි නගර සභා ප්‍රාස සභාවේ ඉන්න සියලුම කොට්ටාස සභාවේ ඉන්න සියලු දෙනා එක්ක එක මෙහෙවගෙන මේ වැඩේ කරන්න තිබෙන හයිය ඕගොල්ලන්ට. මම හිතනවා මේ වැඩේ අපි ඕගොල්ලෝ උපරිම මට්ටමින් ඉෂ්ට කරයි කියන බලාපොරොත්තුව මට තිබෙනවා. මම හිතනවා ඒක කරයි. අපි එහෙම කරමු. මොන හරි ගැටලුවක් ආවොත් අපි කතා කරලා විසඳගමු. අපිට ඉදිරියේදී ගමෙන් චෝදනා එන්න බෑ. අපි මන්ත්‍රීවරිය අපිට අහුම්කම් දුන්නේ නැහැ කියලා. ඒක එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ අපි වගේ ව්‍යාපාරිකයෝ. මොකද අපි සමාජ සේවය වෙනුවෙන්ම කැපෙච්ච අය. අපිට දහසක් ප්‍රශ්න අපිට තියෙන්න පුළුවන්. හැබැයි අපි ඒක පොඩ්ඩක් අමතක කරලා අර මිනිස් අපේ ජනතාවගේ ප්‍රශ්නත් එක්ක බද්ධ වෙමු. ඇත්ත ප්‍රශ්න ටිකක් තිබෙනවා. සෑම තියෙන ඇත්ත ප්‍රශ්න. අපි උත්සාහයම තමයි සියලු ප්‍රතිපාදන සියලු දේවල් එක්ක ඒ ප්‍රශ්න වලට බද්ධ වෙලා උසඳන්නේ. සමහරවිට එන්න පුළුවන් අපිට කවදාවත් වැඩ නොකරපු අපේ සමහර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සහෝදරිය ඇවිල්ලා ප්‍රශ්න කියන්න පුළුවන්. අපි අහුම්කම් දෙමු. අපි කොට්ටාස් සමාසම බද්ධ කරමු. ඒගොල්ලන්ගේ වැඩේට අපිට කරන්න උපරිම සාධාරණ කරමු. පහුගිය දවස්වල මේ තිබිච්ච කෙටි කාලවල තිබිච්ච සමහර සුලංසාසිර දේවල් එක්ක වෙච්ච සිද්ධාමයත් එක්ක සමහර දේවල් ආලාභානිලා තිබෙනවා. අපේ ප්‍රදේශ රදාලව අපි හැමතැනම ගිහිල්ලා එතන ගිහිල්ලා බලලා ඒගොල්ලන්ට වෙන්න පුළුවන් සහනයක් අපි සම්බන්ධලා වැඩ කරමු. හැම අවස්ථාවකදීම මම හිතනවා මම මේක දිගට තදට කිව්වේ ඕක ඒගොල්ලෝ අවබෝධ කරගන්න ඕන නිසා. ඒක තමයි ප්‍රධාන කාරණේ. තව කාරණා ටිකක් තිබෙනවා. ඒක තමයි අපිට මේ දේශපාලන තත්ත්වය මොකද්ද? අපිට මේක කරගෙන යන්න දෙන්නේ නැහැ වගේද? පොඩි අදහස් ටිකක් තියෙනවා මම ගැන පොඩි කතා කරන්න කැමතියි. අපි බලය ලබාගෙන ඔයගොල්ලෝ දකින්න ඇති පාර්ලිමේන්තුවේදී අපි තා සංගමයකින් වැඩ කරා. විපක්ෂ දේශපාලන ධාරාවන් ඒගොල්ලෝ සුපුරුදු අඳවනාමත් එක්ක ඒගොල්ලෝ එක මතයන් එක වෙනස් විදිහේ දේවල් සමාජයට කියන්න ගත්තා. ඔයගොල්ලෝ දන්නවා මේ විපක්ෂ හිටපු අය ඉතිහාස කියපු දේවල්. ඒගොල්ලෝ අපි බුද්ධ ආගම සම්බන්ධයෙන් අපි කරන ක්‍රමවේද ගැන ලොකු විවේචන ගණනාවක් ආවා. දාන හම්බෙන්නේ නැහැ කිව්වා. පන්සල් පල්ලි වලට අපි යන්නේ නැහැ කිව්වා. ඒ සියලු දේවල් අහෝසි වුණා.
ඒ සියලු දේවල් අපි හොස්සි කරලා පෙන්නවා. අපි ඒගොල්ලෝ කියපු සියලු දේවල්ම තමයි එකක් තමයි ඒගොල්ලෝ කිව්වේ අපි වැඩි කාලයක් යන්නේ ඒගොල්ලෝ අපව බලය ගන්නවා අපිට වැඩ කරන්න බෑ කියලා. ඒගොල්ලෝ දින දුන්නා. මේ මැයි 24ක් දිනයක් දුන්නා. පෞයි කාල දිගටම දින ඇවිල්ලා ලබන අවුරුද්දේ දින දීලා තිබෙනවා. අපිට දින දුන්නට ඒගොල්ලන්ට තවම ඒගොල්ලන්ගේ වාසභා මන්ත්‍රීලා ටික හරියට දී ගන්න බැරි වෙලා තිබෙනවා. අපිට අවසාන දිනයකට දෙන්න වුණා. ඊයේ අපි 30 වෙනිදා රාත්‍රිය වෙනකන් දෙන්න වුණා. මේගොල්ලෝ දී ගන්න බැරුව මේ විනෝංගර පාසභාවට මන්ත්‍රීවරු 6 දෙනෙක් තව නම් ගැසට් කරලා නැහැ, දීලා නැහැ. තාම මේ ඇතුලේ ප්‍රශ්න බේර ගන්න බෑ. නගර සභාවේ මන්ත්‍රීවරයෙක් නම දීලා නැහැ. ඒ ඇතුලේ ප්‍රශ්න විසඳ ගන්න බෑ. අන්න එහෙම අය තමයි මේ කියන්නේ ඊළඟ අවුරුද්දේ බලය පිටවනවා කියලා. අපි කියන ඒගොල්ලන්ට ඉස්සෙල්ලා තමන්ගේ ප්‍රාංශභා මන්ත්‍රීව ටික සිල් දැකගත්තේ පිටවගෙන මේක ලබා දෙන්න කියලා. ඒගොල්ලන්ගේ තියෙන්නේ ඒගොල්ලන්ගේ දේශපාලනය තුළ ඒගොල්ලන්ගේ අපි ගත්ත ප්‍රධාන විපක්ෂය ගත්තත් ඒ කැඩිලා බිඳලා ගිහිල්ලා තිබෙන්නේ. ඒගොල්ලන්ට තමන්ගේ අතර එකකතාවය හදාගන්න බැරුව සමාජ සංවිධායකම ඉවත් වුණා. අපි කියන ඒගොල්ලන්ට ඒව හදාගෙන ඉස්සෙල්ලා ඒව හදාගෙන කතා කරන්න අනිත් ඒවා ගැන. අපිට ඒගොල්ලෝ කියන හැම දෙයක්ම බොරු වෙලා තිබෙනවා. ඒගොල්ලෝ කිව්වා හොරු අල්ලන්න කැමති. දැන් මොකද වෙන්නේ? හොරු ඒ වංචාකාරයෝ ඉරයට යද්දී දැන් අඬනවා. දේශපාලන පරිගැනීම්ලු මේවා ඇත්තටම පොඩි නඩු. පෞගස්වල කැරම් බෝඩ් නඩුවක් තිබුණා. ඒක ගත්තාම ඉතිහාස කලින්ම තිබිච්ච ඒවා. හැබැයි නඩු තව ගොඩක් ඉදිරියට එනවා. විශාල ප්‍රමාණයක් තමන් කරපු වංචාවන් දූෂණයන් එක්ක අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. ඒගොල්ලන්ට දඬුවම් දෙන එක අපේ වගකීමක්. මේ රටේ මිනිස්සුන්ගේ මේ රටේ ජනතාවගේ වගකීමක්. ඒක අනිවාර්යෙන්ම අභිෂ්ඨ කරනවා. ඒක අභිෂ්ඨ කරනවා. ඉදිරියට බලා ගන්න පුළුවන්. එසයි මේ දේශපාලන විපක්ෂ දේශපාලන පක්ෂ ඉදිරියේදී නෑ. ඒගොල්ලන්ට එහෙම පවතින්න බෑ. ඉතුරු වෙන්නේ නෑ ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ සියලු දේම ගත්තාම ඒගොල්ලන් තියෙන දූෂණ වංචා එක්ක මම හිතන්නේ විපක්ෂ දේශපාලන පක්ෂ කියලා කට්ටියක් ඉතුරු වෙයි කියලා. ඒ වගේම ප්‍රාදේශීය දේශපාලන පක්ෂවල හිටපු අය සම්බන්ධයෙන් තවම සමහර දේවල් අපි තාම පරීක්ෂණ කරගෙන යන්නේ. අපි මිනුවම්බර ප්‍රදේශ ගත්තත් මේකේ විශාල වශයෙන් ප්‍රාශ්‍රභාව තුළ සමහර දූෂණ වංචා සිද්ධ වෙලා තිබෙනවා. ඒ සම්බන්ධ ඉදිරියේදී පරීක්ෂණ යාවි. ඒ වගේම හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු සම්බන්ධයෙන් තව පරීක්ෂණ යනවා. ඒවා අපි අනිවාර්යෙන්ම අපේ කාලය තුල පරීක්ෂණ කරලා අනිවාර්යෙන් දඬුවම් දෙනවා. මේ රටේ මිනිස් ජනතාව ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් අපි අඩු කරනවා. ඒස අපි මේකේ පණිවිඩ දෙකක් දෙන්නවා. ඒක තමයි අනාගතේ පත් වෙන කිසිම මන්ත්‍රීවරයෙක් කිසිම ප්‍රාශ්‍රම මන්ත්‍රියෙක් ඕනම කෙනෙක් කිසිම ආකාරයකින් මේ තියෙන නීති දාමෙන් පිට වැඩ කරන්න බෑ. Taman හරියට වැඩ කරන්න ඕන කියන සංඥාව දෙනවා. මොකද කාලයක් ගියාම කවදා හරි දවසක නඩුවක් හැදෙනවා. ඒකට එතකොට හැදුනහම Tamanට යන්න වෙන්නේ හිරකට. ඒ නිසා මේ පණිවිඩය දෙවෙනවා. ඒ නිසා කවුරු හරි හොරකම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට අදාළ පණිවිඩය දීලා තිබෙන්නේ. ඒ නිසා අපි හිතනවා ඒක තමයි මේ ජනතාව බලාපොරොත්තු දෙන්නේ. ඒවත් එක්ක අපි වැඩ කටයුතු කරනවා. අපිට විශාල වශයෙන් ඒ සම්බන්ධයෙන් ගොඩක් පැමිණිලි තිබෙනවා. ඒ සම්බන්ධ දූෂණ වංචා සම්බන්ධයෙන් ඉදිරියේදී දිගටම පරීක්ෂණ කරගෙන යනවා. ඒක විපක්ෂයක් නෑ. ඒ නිසා අපිට කිසිම බලපෑමක් නෑ. අපිට අපි දේශපාලන ව්‍යාපාර විදියට අපිට කිසි බලපෑමක් නෑ. එහෙම විපක්ෂයක් ඉදිරියට නෑ. මේකට සංවිධානය පුළුවන් ටීම් එකක් නෑ. කැඩිලා CC කරගිලා තිබෙන්නේ. ඒ නිසා ඒගොල්ලන් විපක්ෂේ අපිට වඩා හොඳ විදියට හදාගත්තොත් තමයි අපිට හොඳ දේශපාලන ධාරාවක් එක්ක අපිට හොඳ මිනිසුන්ට ආවොත් තමයි ආය අනාගතයේදී මේ දේශපාලන ක්‍රමවේදය මාරු කරන්න පුළුවන්. එහෙම නැතුව අර පරණ වංචා සහගත දූෂිත දේශපාලකයන්ට ඉදිරියේදී තැනක් හම්බෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒ නිසා අපිට මේ වැඩේ අපිට තිබෙන්නේ මේ අපි වෙනස් කරපු මේ දේශපාලන සංස්කෘතිය ඒ විදිහට මරගෙන යන එක. ප්‍රධාන කාරණය අපි මන්ත්‍රීවරු වෙන්න පුළුවන් අපි ඉතාමත් නිහතමානීව වැඩ කරන්න ඕන. ඒක ප්‍රධාන කාරණයක්. අපි ගරු කරන්න ඕන. අපි රජයේ නිලධාරීන්ට ගරු කරන්න ඕන. ඒක වැදගත්. මොකද ඒ රජයේ නිලධාරීන් තමයි කාලයක් තිස්සේ මේ යාන්ත්‍රණය පවත්වාගෙන ගියේ. ඒවයි ඉතා සුළු කොටසක් තමයි මේ දූෂණ වංචාවට හවුල් වැඩි ප්‍රමාණයක් මේ ක්‍රමවේද පවත්වන සහාය දීලා තිබෙනවා. ඒ නිසාම තමයි
ඒගොල්ලෝ කොන්ද කිලින් තියන් වැඩ කරන්න ඕන කියලා හිතලා ඒ නිසාම තමයි 80කට වඩා අපිට පහුගිය කාලේ ඡන්දෙ දුන්නේ. එසා අපි ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරද්දී ඒගොල්ලන්ගේ නිසි වටිනාකමත් එක්ක නිසි ගෞරවයත් එක්ක අපි හිතනවා අපි වැඩ කරන්න ඕන වැඩ කරන්න අපිට පුළුවන්. අපි එහෙම වැඩ කරන්න පුළුවන්. අපි එහෙම වැඩ කරන මිනිස්සු එහෙම වැඩ කරන්න පුළුවන් මන්ත්‍රීවරු සහෝදර සහෝදරියන් අපි එහෙම අපිට අධ්‍යාත්මයෙන් අපිට තිබෙනවා. අපේ ව්‍යාපාරය තුළම අපි ඉගෙන ගන්න තිබෙනවා. ඒ ක්‍රමවේදය ඒක තුළ අපිට වැඩ කරන්න පුළුවන්. අපි එහෙම වැඩ කරමු. එහෙම වැඩ කරනකොට තමයි අපිට යම් මට්ටමකට යම් වැරදි සහගත විදියට වැඩ කරපු නිලධාරීන් කාලයක් ඉන්න පුළුවන්. මේ ප්‍රාදේශීය සභාව තුළ ඉන්න පුළුවන්. නගර සභාව තුළ ඉන්න පුළුවන්. අපි ඒගොල්ලන්ට අපි කියලා තිබෙනවා. අපි ගොඩක් ඉස්සෙල්ලාම කතා කරලාම තිබෙනවා. ඉතිහාසය ගැන අමතක කරලා අනාගතයේ මේ දේශපාලන ක්‍රමවේදය තුළ අපි එකතු වෙලා හරියට වැඩ කරමු. දැන් අපි ඔක්කොම එක ටීම් එකක්. දැන් රාජ්‍ය නිලධාරීන්, മന്ത്രിවරු අපි කියන්නේ අපි ඔක්කොම ආණ්ඩුව. අපි ඔක්කොම ආණ්ඩුව. අපි විරුද්ධවාදී නෙවෙයි. අපි විරුද්ධවාදී නෙවෙයි. එතකොට රාජ්‍ය නිලධාරීන් විරුද්ධවාදීන් අපි නෙවෙයි. අපේ විරුද්ධවාදීන් රාජ්‍ය නිලධාරීන් නෙවෙයි. අපි සිල්දාම එක තැනක ඉන්නේ. හැබැයි අපි ඒගොල්ලෝ දන්නවා අපි ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරද්දී අපි නිවැරදිව ගනුදෙනු කරනවා. අපි කොච්චර හිතවත් මොනවා වුණත් වැරද්දක් වුණොත් අපේ සම්බන්ධයෙන් හරියට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා ඒ නිලධාරීන් දන්නවා. ඒ නිලධාරීන් දන්නවා. අපිත් එක්ක හොඳට වැඩ කරත් අපිත් හිතවත් වෙලා වැඩ කරත් ළඟ වැඩ කරත් වැරද්දක් වෙලා තිබෙනවා නම් අපි නීතිය ක්‍රියාත්මක කරන්න දෙපාරක් පැකිලෙන්නේ නැහැ කියලා ඒ නිලධාරී මහත්වරු මහත්මයන් දන්නවා. ඒක අපිට කාලයක් අපිත් හිතවත් වෙලා හිටියත් ඒක අදාළ නැහැ කියන එකත් ඒකව දන්නවා. ඒසම අපි ඒක හරි ලේසි. අපි රට හදන්න ඉන්නේ. ඒ රට ඒගොල්ලන්ට තිබෙනවා චක්‍රලේඛ සහ සියලු දේවල් මේ සියලු දේවල් ආයතන වල තිබෙනවා. ඒගොල්ලෝ තමයි මේක දන්නේ. ඒ දන්න දේවල් එක්ක අපිට ඒගොල්ලෝ තමයි අපි මෙතන අලුත් මන්ත්‍රීවරු ඉන්නේ. අලුත් නගරාධිපතිගේ අලුත් අපේ සභාපතිලා ඉන්නේ. අපි දන්නවා ඒගොල්ලෝ අපිට නිවැරදි මඟ පෙන්වීම කරයි. ඒගොල්ලෝ අපිත් එක්ක ගේම් ගහන්න නැති වෙයි. අපි හිතනවා. මොකද ඒගොල්ලෝ දන්නවා වෙන දේශපාලන ව්‍යාපාර වගේ නෙවෙයි අපේ ව්‍යාපාරය මේ රට හදන්න මාපු ජනතාව නියෝජනය කරන්න ආපු ඒ වෙනුවෙන් ශක්තිමත් ව්‍යාපාරයක්. ඒ නිසා මේකෙදී කවුරුවත් අපිත් එක්ක එහෙම ගේම් ගහන්න දෙන්නේ අපිට ඇත්ත කියලා දෙන්නේ අපි ඒව අහුම්කම් දීලා ඒගොල්ලොත් එක්ක සහයෝගයෙන් අපි වැඩ කරයි කියන අදහස ඒගොල්ලන්ට තිබෙනවා. ඒගොල්ලෝ එහෙම කරයි. අපිත් ඒගොල්ලොත් එක්ක බද්ධ වෙලා වැඩ කටයුතු කරමු. ඒ වෙනුවෙන් අපි සංවිධානය වෙලා ශක්තිමත් වැඩ කරමු. සියලුම මේ වෙනුවෙන් මහන්සි වෙමු. මේ වෙනුවෙන් වැඩ කරවටපු මේ සියලු විනෝග ප්‍රදේශයේ අපේ ආදරණීය ජනතාවට අපි සාධාරණ ඉෂ්ට කරමු. අපි සාධාරණ ඉෂ්ට කරමු. අපි ඉදිරියේදී අපිට තියෙන්නේ වැඩ කරන්න අපි උපරිම වශයෙන් එකතු වෙලා වැඩ කරමු කියන ඒ ආරාධනාව කරමින් මම සමුගන්නවා. බොහොම ස්තුතියි. ජාතික ජන බලවේගයට ජය වේවා. මේ ආණ්ඩුව දීර්ඝ කාලයක් පැවතේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියැල වෙනවා. බොහොම ස්තුතියි. ඔබ තවමත් channel Raw TV YouTube channel එක subscribe කළේ නැත්නම් subscribe කර bell button එක press කර ඉදිරියට රැගෙන යන්න. ස්තුතියි.